හායි කොහොමද ඔයාලට? ඉතින් thumbnail එකෙන් ඔයාලා දකින්න ඇති අද මේ vlog එක මොකක්ද කියලා. ඉතින් අපි නාදගමට යන vlog එක තමයි මේක. නාදගමට ටිකට් රිලීස් වුණා කියලා දැනගත්තු ගමන් අපි ඔන්ලයින් ටිකට් ගන්න පුළුවන්ද කියලා චෙක් කරන ගමන්ම බැරිස්ටර් එකෙන් ටිකට් ඉෂුව කරනවා කියලා දැනගත්තු නිසා බැරිස්ටර් එකටත් ගියා. ඉතින් නවම් මාවතේ බැරිස්ටර් එකට තමයි අපි ගියේ. හැබැයි ඒ වෙද්දී අපේ මැඩම්ලා අපිට ටිකට් අරන් කියලා කිව්ව නිසා ඔන්ලයින් තමයි බුකින් එක කරේ. ඊට පස්සේ අපි එතන ඉඳලා ආයෙත් ආව. ඉතින් මේ ටිකට් ගන්න තැන ඉඳලම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න. එතකොට ඔයාලටත් මේ නාදගම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් සුපුරුදු පරිදි මේ ගමනට එකතු වෙන්නේ මම, ඒ වගේම මගේ ඔෆිස් එකේ මගේ සර්, මගේ මැඩම්, ඊට පස්සේ මාත් එක්ක ඉන්න මගේ යාළුවා ආයේෂි. ඉතින් ඒ වගේම අපේ සර්ගේ යාළුවෙක් ඉන්නවා අනුරාගි මිස් කියලා. ඉතින් මිසුත් අපිත් එක්ක මේ ගමනට එකතු වුණා. ඉතින් අපි පාන්දර 3:00ට වගේ තමයි කොළඹින් පිටත් උනේ. දැන් නම් ඉතින් ටික එළි වෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි උදේ නුවරඑළියේදී තැනක නැවතුවා. ඉතින් එතන මෙන්න මේ ආප් අරගත්තා. ඊට පස්සේ ප්ලේන් ටික ගත්තා. මාරම රහයි, මාරම වයිබ් එකක් මේක. අර ඒ කාලේ චූටි කඩවල් වල තියෙන ෆීලින් එක දැනුණ මෙතනදී. ඔබට චිර ජීවනයේ ලැබේවා. රන්දෙන් අපේ දතුමයි. ඉතින් මෙතන තිබුණු ෆීලින් එක මාරයි. එක යන්නේ ඒ ආප කොච්චර රසද කියනවනේ අපිට කීයක් කෑවද කියලාත් ඇත්තටම මතක නෑ. ඒ තරමට අපි කාගෙන ගියා. This is Mega Picture Aishi Mexican and Blue Avocado. Okay. ඔයාලත් දැක්කද ලස්සන මැයි මාර ගහක් තිබුණා. ඉතින් මට ඒක දැක්කම නම් මැයි මාර ප්‍රසංගයේ කතාව මතක් වුණා. කවුරු හරි කෙනෙක් මැයි මාර ප්‍රසංගය කියවලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් ඇතුළුනේ ලබු කැලේ ටී ෆැක්ටරි එකට. ඉතින් ඔයාලා නුවරඑළිය ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතන දන්නවා ඇති. ඉතින් මේකේ ටී ලොන්ච් දෙකක් තියෙනවා. අපි ගියේ VIP එකට. එතකොට VIP එකේ ඇතුල් වෙන්න රුපියල් 2000ක් ගන්නවා එක්කෙනෙක්ට. ඉතින් එයාලට හම්බ වෙන දේවල් තමයි කේක් කෑලි එකකුයි, කිරි තේ එකකුයි. ඊට පස්සේ ලබු කැලේ ටී බෑග් 50ක් තියෙන පැකට් එකක් හම්බ වෙනවා. ග්‍රීන් ටී බෑග් 25ක් තියෙන පැකට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ටී ෆැක්ටරි එක බලන්න යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් අපි නම් ෆැක්ටරි එක බලන්න ගියේ නැහැ. අපි කේක් ගත්තා, ටී ගත්තා. ඉතින් මම නම් ගත්තේ චොක්ලට් කේක් එක. මේ තමයි මම ගත්තිපු කේක් එක. ඉතින් මේක රසයි, හැබැයි වැඩිය පැණි රහ නැහැ. ඉතින් ඒක මම හිතනවා හොඳයි කියලා. ඊට පස්සේ අපි ටී බීලා ආයෙමත් අපේ ගමනට පිටත් වුණා. ඉතින් කොහොම හරි ඔන්න අපි දැන් අපේ නාදගම සෝන් එකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොතින් මම ගොඩ කාලෙකින් නුවරඑළිය ඇවිල්ලා නැහැ. මම ආසයි නුවරඑළියට. හැබැයි එන්න chance එකක් ලැබිල්ලම නැහැ. පොඩි කාලේ ආවට පස්සේ මං හිතන්නේ ඇත්තටම ලොකුම කාලෙකින් තමයි මේ සැරේ නුවරඑළිය ආවේ. ඒකත් ඉතින් අපේ සර්ලා හින්දා තමයි මේ chance එක උදා වුනේ. කොහොම හරි ඇත්තම කිව්වොතින් අපි නාදගමට යන්න ඇඳුම් ගන්න දවස් 2-3ම ගියා. හැබැයි සෙට් වෙන ඇඳුමක් තිබ්බේ නැහැ. අන්තිමේදී නුවරඑළියෙත් කොහොම හරි shops කිහිපෙට ගිහිල්ලා ඇඳුමක් තියෙයිද කියලා බැලුවා. මෙතන නම් කිසිම ඇඳුමක් ෆිට වෙන එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ආවව පිටත් වුණා. මෙන්න මේ ලස්සන සන්ග්ලාසස් ටික අපි ගත්තා. හරි කියන්නේ අපේ sunglass නුවරඑළිය. කොහොම හරි ඉතින් නුවරඑළියෙම අපිට ඇඳුමක් ගන්න පුළුවන් වුණා. ඉතින් මෙච්චර දවස් තිබිලා අපිත් අන්තිම මොහොත වෙනකන් හිටියේ ඇත්තටම ඇඳුමක් ගන්න. කොහොම හරි කමක් නැහැ. හිතන් ඉඳපු විදියම නැති වුණත් අපිට සෙට් වෙන ඇඳුමක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් කොහොම හරි
අපි ඒවත් කරගෙන ඊට පස්සේ අපේ සර්ලා බුක් කරලා තිබුණා අපාර්ට්මන්ට් එකක්. අපි නැවතිලා ඉන්න මේ දවස් 3. ඉතින් අපි එතනට තමයි යන්න හදන්නේ. මේක අපර් ලේක් රෝඩ් එකේ තමයි තිබුණේ. නම ලේක් විව් රෙසිඩෙන්සිස් කියලා. ඉතින් මං හිතන්නේ එතනම තමයි නාදගම ටීම් එකේ කට්ටියකුත් නැවතිලා හිටියේ. එයාලගේ වාහනය තිබුණා. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි ඇතුළට ගියා. ඉතින් දැන් වෙලාව සාමාන්‍යයෙන් 12 විතර ඇති මට මතක විදියට. මෙන්න මෙතන තමයි අපාර්ට්මන්ට් එක. අපි ඇතුළට ආවා. එහෙනම් එන්න ඉතින් මාත් එක්ක ඇතුළට යන්න. මෙතන view එක මාර ලස්සනයි. ඔයාලා දකින්න ඇති. එළිය නම් මාර ලස්සනයි. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ මේකේ බෙඩ්රූම් 3ක් තිබුණා. අනුරංගි මේ සිඳපු රූම් එක තමයි මේක. ඉතින් ඒකෙත් මේ විදිහට තමයි ඇතුලේ view එක තියෙන්නේ. මේ කලර්ස් මෙහෙම තමයි අපේ රූම් එකට view එක තියෙන්නේ. මවුන්ටන් රේන්ජස් එක කරලා එතන බෙඩ් එක තියෙනවා. ඊට පස්සේ මේක ඇත්තටම ඇතුළ මාරම කාම් විදියට තමයි මේකේ පාටවල් වුණත් මැච් කරලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මෙතන ඇටච් බාත්රූම් එක තියෙනවා. ඊට පස්සේ අපි යමු අනිත් රූම්ස් දෙකට. මෙතන ඩයිනින් ඒරියා එක තියෙනවා. ඒ වගේම කිචන් එක තියෙනවා. ඊට පස්සේ තව රූම්ස් දෙකක් තියෙනවානේ. ඉතින් අපේ මැඩම්ලා ඉඳපු රූම් එකට ඊළඟට ගිහිල්ලා බලමු. ඉතින් ඒකත් අර වගේම තමයි ලස්සනට තියෙනවා. මේකේ ටිකක් උස මිර එකක් තිබුණා. අපේ රූම්ස් වලට වැඩිය පේනවා ඒක ටිකක්. ඊට පස්සේ අපි යමු අපි ඉඳපු රූම් එකට. මෙතන නම් මාරම කාම් වයිබ් එකක් තිබුණේ. ඒ වගේම එළිය මාරම ලස්සනයි. ඔයාලට ටිකක් පේනවා ඇති. ඉතින් මාර ලස්සනයි. ඇතුළත් මාරම කාම්. එළියත් ඒ වගේම තමයි. ඉතින් නුවරඑළිය කියනකොට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොමත් ඉතින් ලස්සන ප්‍රදේශයක්නේ. ඉතින් මේක තමයි අපේ රූම් එක. කොහොම හරි ඊට පස්සේ මැඩම්ලා අපි ගත්තපු ඇඳුම් බලනවා. ඉතින් අන්තිමේදී ගොඩක් වෙලාව අරගෙන තමයි මේක සිලෙක්ට් කරගත්තේ. ඉතින් මේක අපි නුවරඑළිය ඉන්න පළවෙනි දවස්. ඉතින් අපි හෙට අනිද්දා දවස් දෙකේම ඉන්නවා. ඉතින් අපි ඒකට හරියන්න මැඩම්ලා කෑම එක බඩු වගේක් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ ටික තමයි අස් කරන්නේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි ලෑස්ති වෙලා අපි නාදගමට යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපි යන්න හිතන් හිටිය ටිකක් වේලාසන කොහොම හරි ලෑස්ති වෙනකොට පරක් වෙලා. දැන් ඉතින් මේ ඉක්මනට යනවා. මං හිතන්නේ ටිකට් දෙකට වගේ තමයි ඉෂුව කරන්න පටන් අරගෙන තිබුණේ. ඉතින් කොහොම හරි ටිකක් හවස් වුණා. දැන් වෙලාව 5 විතර වෙලා ඇති. ඉතින් මේ සැරේ නාදගම ගත්තම නාදගම ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේ සැරේ යාලා ප්‍රෝග්‍රෑම් කරලා තිබුණේ. නාදගම මේන් ෂෝ එකට අමතරව යාලා තව ඉවෙන්ට්ස් වගේක් ඇඩ් කරලා තිබ්බා. කැම්ප් ෆයර් එකක් තිබ්බා. ඊට අමතරව යෝගා තියෙන පේන්ටින් තියෙන සෙෂන්ස් තිබුණා. ඊට අමතරව නාදගම හන්දිය කියලා තව පොඩි ෂෝ එකක් එයාලා ඕගනයිස් කරලා තිබුණා. ඉතින් නාදගම හන්දියට අපි ඊළඟ දවසේ තමයි ගියේ. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකේදී මම නාදගම හන්දියේ වීඩියෝ එකකුත් අරගෙන එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ vlog එකත් බලන්න. ඉතින් අපි යනකොට ලොකු පොලිමක් තිබුණා. කොහොම හරි අපේ ටිකට්ස් ටික ගොඩක් වෙලා ගිහලා තමයි අරගත්තේ. කොහොම හරි ටිකට්ස් අරගෙන අපි ෂෝ එක තියෙන තැනට තමයි මේ යන්නේ. ඉතින් මම පුළුවන් විදියට ඔයාලට මේ ෂෝ එකේ එක්ස්පීරියන්ස් එක අරන් දෙන්න බලනවා. ඒ නිසා සම්පූර්ණ සින්දුවම නෙමෙයි. හැබැයි එයාලා කියපු සින්දු වලින් මම පොඩි කොටස් ටිකක් ඇඩ් කරලා තමයි මේ vlog එක හැදුවේ. ඒ නිසා මම හිතනවා පොඩ්ඩක් හරි මේ ෆීලින් එක ඔයාලට දැනෙයි කියලා. ඉතින් මේ සැරේ මිස් වුණා නම් දුක් වෙන්න එපා. අනිවාර්යෙන්ම ඊළඟ සැරේ නාදගම ෂෝ එකට යන්න. ඒක මාරම ලස්සන හැඟීමක්, මාරම වෙනස් හැඟීමක්. ඉතින් ඇත්තටම අපේ සර්ලා නිසා තමයි අපිටත් මේ chance එක ලැබුණේ. නැත්තම් අපිටත් මේ සැරේ මිස් වෙන්න තිබුණා. ඉතින් කොහොම හරි දැන් ෂෝ එක පටන් ගන්නවා කියලා තිබ්බේ 5:00ට වගේ. හැබැයි ඉතින් ටිකක් වෙලාව ගිහිල්ලා 6:00 විතර තමයි ෂෝ එක ස්ටාර්ට් කරේ.
ඉතින් මෙතන ඉඳන් ඔයාලට නාදගම ෂෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි අතරත් ඉන්නවා, අපිත් එක්කත් ඉන්නවා. හරිම තක්සීරුවකකින් තමන්ගේ දක්ෂතාවය හඳුනාගත්ත ලංකාවේ මේ පරම්පරාවේ සුපිරිතමේ. අයිබෝන් ඒකට හැමදාම මම උගන්වන විෂය උගන්වනකොට මට තේරුණා පිටිපස්සේ දෙවියන් ඉන්නවා එක් තරුණේ ටිකක් බොර පාට ඇස් දෙකක් තියෙන පොඩි දෙවි. දමිල අලුවෙක් වගේ තමයි ඉන්නේ. ඉන්නේ ඒ වගේ වෙලි අතක් නෑ අමුතුම මූඩ් එකක්. අයිබෝන් වරෙලියා කොස්සාදේ Palagahonu kamulage Hito keni janayave Hire malude Sinahame na mogagane Ito sana sa amade No situdine Handave oyay mamay oyay mamay oyay mamay Handave oyay mamay oyay mamay oyay mamay Handave oyay mamay oyay mamay oyay mamay Atire ulule ilmu Ma tentule yugalit nadar innadar Amuri mai මේ කතාව මේ සින්දු හරි. අර දැන් මම අද කියන සින්දුවලින් දෙකක් කියන්නේ හඳ ගැන. මේක කියන්නේ ඉර ගැන. ඉර බැහැගෙන යන වෙලාවක ඇයි
ඉතින් කොහොමද ෂෝ එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං හිතනවා ඔයාලට පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ වතාව මිස් කරගන්න නැතුව යන්න. කොහොම හරි අපි ෂෝ එක ඉවර වෙලා ආපහු අපාර්ට්මන්ට් එකට ආවා. රෑට අපි නූඩල්ස් තමයි හදාගත්තේ. ඊට පස්සේ ඉතින් අපිට හොල්මන් ෆිල්ම් එකක් හම්බුණා. කොහොම හරි බයෙන් එකක් ටිකක් බැලුවා. බලලා ඉවරලා ඉතින් අපි නිදාගත්තා. ඉතින් අපිට මේ ලස්සන එක්ස්පීරියන්ස් එක ලබා දීපු සර්ටයි මැඩම්ට ගොඩාක් පින්. ඉතින් ඔහොම තමයි මේ දවස ගත වුණේ. ඉතින් මම හිතන විදියට නාදගම ගැන අමුතුවෙන් කමෙන්ට් එකක් දෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක් දන්නවා ඒක මාරම වයිබ් එකක්. ඉතින් අපි ආස හැමෝම එකට එකතු වෙන තැනක් තමයි නාදගම. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දෙත් ඔක්තෝබර් වල මං හිතන විදියට නාදගම ෆෙස්ටිවල් එකක් තියේවි. ඉතින් ඒ ෆීලින් එක විස්තර කරන්න ඇත්තටම වචන නැහැ. අර තමන් ආසම වයිබ් එකේ සින්දු, ඒ වගේම ආසම ගායකවොත් එක්ක ඒක රස විඳින්න ලැබෙනවා කියන්නේ වෙනම වයිබ් එකක්. ඉතින් කොහොම හරි ඊළඟට නාදගම හන්දිය vlog එකත් අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.